Anjuani puti mame kohe udahana kuma. කඩේ යනවා මුදියන්සේ මාමා පත්තරේ ගේන්න කියලා. Ebola ngarama kote. Uwerediki ahpangkoban battare. කීයටද මාමා? Aiwan udah hataha maratoya kiyawanne battare laalla කියලා. අයිබෝන් සුබ දවසක් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. අපි අද දවසේ පුවත්පත් කියවම සමගින් එක්වන්නට සූදානම් වන්නේ. ඌව ගුවන්විදුලියේ ගෙනෙන පුවත්පත් කියවම තුල අපි අදත් දිනමින පුවත්පතේ වගේම අද පුවත්පත සහ ලංකාදීප පුවත්පත වෙත අවධානය යොමු කරන්නට බලාපොරොත්තු වෙනවා. මුලින්ම අපි ලේකවුස් ආයතනයේ පුවත්පත දිනමින පුවත්පත වෙත අවධානය යොමු කරන්නට සූදානම් වන්නේ. කුඩු ජාවාරමුන්ගේ කෝටි 400ක දේපොළ තහනම් CID කියයි. පාතාලයේ මත්කුඩු ජාවාරම් කරුවන් ඇතුළු නීති විරෝධී ක්‍රියා ඔස්සේ වත්කම් රැස් කරගෙන ඇති පුජ්‍යලීන් 88 දෙනෙකුගේ රුපියල් කෝටි 400කට අධික දේපොළ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ටාසය විසින් මේ වන විට තහනම් කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තොරතුරු සඳහන් කළේය. ඒ අනුව ඒ අපරාධ කරුවන් විදියට සලකන ජාවාරම් කරුවන් විදියට සලකන අයගේ නාම ලේඛනයකුත් අද දවසේ දිනමින පුවත්පතේ මුල් පිටුවේම පළ කොට තිබෙනවා. ඒ වගේම ප්‍රධාන සිරස් තල අතර තවත් සටහන් කීපයක් තිබෙනවා. වෙසක් නිදහස් නත්තල් දිනවලත් ජනපති සමාව අවභාවිත කර 212ක් නිදහස් කරලා CID විමර්ශන වලින් එළිවෙයි කියලා සඳහන් වන්නේ. ලීසින් සමාගමට කෝටි 10ක් ගෙවා නැදායාගේ ආයතන 3ක් වෙන්දේසි කරයි. හිටපු අමාත්‍යවරයෙකුළු දයාගමගේ මහතාගේ දේපොළ සම්බන්ධයෙන් තමයි මේ විදිහට අද දවසේ දිනමින පුවත්පතේ මුල් පිටුවේ තොරතුරු වාර්තා කරන්නේ. ඒ වගේම අද ප්‍රධාන ඡායාරූප සටහන ජනපති ජර්මනියේ ශ්‍රී ලාංකිකයින්ට මැදි වී ජර්මනු ෆෙඩරල් ජනරාජයේ නිල සංචාරය අතරතුරදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එරට වෙසෙන ශ්‍රී ලාංකීය ප්‍රජාපද හමු විය. එහිදී ජනාධිපතිවරයා වටකොටගත් ශ්‍රී ලාංකිකයින් සමග සෙල්ෆි ඡායාරූප ගනු ලැබුවේ මෙසේ කියලා තමයි අද දවසේ දිනමින පුවත්පතේ වාර්තා කොට තිබෙන්නේ. ජර්මනු ව්‍යාපෘති රැසක් රැගෙන ජනපති යලි මෙරටට යන සිරස්තලයෙන් යුතුව අද දවසේ දිනමින පුවත්පතේ මුල් පිටුව තොරතුරු වාර්තා කරනවා. ඒ වගේම තවත් සටහන් කිහිපයක් තිබෙනවා අද දිනමින පුවත්පතේ මුල් පිටුවේ. අලුබෝ මුල්ල මත්සාදේ වටලයි පෞද්ගලික සරසවිසිසුන් 10ක් ඇතුළු 26 දෙනෙක් දැලේ. ඒ විදිහටයි එහි සටහන් කොට තිබෙන්නේ. අද දවසේ දේශපාලන ශාස්ත්‍රයේ උනන්දුවක් දක්වන හැම කෙනෙකුම අවධානය යොමු කරන කාරණාවක් පිළිබඳව දිනමින පුවත්පතේ මුල් පිටුව වාර්තා කරනවා. කොළඹ මහනගර සභාවේ තීරණාත්මක මංගල සැසිය අද දවසේදී කොළඹ මහනගර සභාවේ නගරාධිපතිවරයා හෝ නගරාධිපතිවරිය තෝරාපත් කර ගැනීමේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතව තිබෙනවා. බලය වෙනුවෙන් කොළඹ සටන අද පුවත්පතේ මුල් පිටුව වාර්තා කරන්නේ. ඒ වගේම දිනමින පුවත්පතේ ඒ සටහනම දැක්වෙනවා. මෙන්න මේ විදිහට කොළඹ මහපුටුව මාලිමාවේ බල්තසාර්ටද සජබ රීෂා සරුක්ටද තීරණය අද කියලා තමයි එහි දක්වා තිබෙන්නේ. කොළඹ මහනගර සභාව පිළිබඳව පළාත් පාලන මැතිවරණයෙන් පස්සේ හැම කෙනෙකුගේම අවධානය යොමු වුණා. කිසිදු කණ්ඩායමකට හෝ දේශපාලන පක්ෂයකට 50% ඉක්ම වූ බලයක් ලබා ගන්නට නොහැකි වුණා. ඉතින් අද දවසේදී තේරීපත් වුණු සභිකීන් 119 දෙනාගෙන් වැඩිම කැමැත්ත ලබන කෙනා නගරාධිපතිවරිය හෝ වරයා බවට පත් වෙනවා. ඉතින් අපි බලමු උදේ 9:00 10 10:00 වගේ වෙනකොට අපිට මේ ප්‍රතිඵලය දැනගන්න පුළුවන්කම ලැබෙවි අද දවසේදී. ඒ වගේම ඌව පළාතේත් පළාත් පාලන ආයතන කිහිපයක් වෙනුවෙන් මේ සතිය පුරාම සතිය තුලම සභාපතිවරුන් තෝරාපත් කර ගැනීමේ කටයුතු සිදුවීමට නියමිතව තිබෙනවා. අපි අද උදෑසන තොරතුරු ඔබට ගෙනෙද්දී ඒ පිළිබඳව දීර්ඝ විස්තරයක් දීර්ඝ තොරතුරු ප්‍රමාණයක් ගෙනෙන්නට කටයුතු කළා. අද පුවත්පතේ ප්‍රධාන සිරස්වල ගණනාවක් තිබෙනවා. දිස්ත්‍රික්ක 7කට නා යාමේ අනතුරු වැඟවීම. ඒ විදිහේ සටහනක් තිබෙනවා. අයහපත් කාලගුණික තත්ත්වය නිසා දිස්ත්‍රික්ක කීපයකම අධික වර්ෂාපතනයක් ඇදහැරෙන දින කීපයක් බවට මේ පහුගිය දින කීපේ පත් වෙලා තිබෙනවා. හැබැයි ඌව පළාතට නම් මේ දවස්වල වර්ෂාව ටිකක් අඩුයි. ඉඳ හිට තැනකට ලැබෙන පුංචි වැස්සක් ඇරෙන්න ලොකු වර්ෂාවක් ලැබෙන කාලයක් නෙමෙයි ඌව පළාතට. නමුත් බස්නාහිර ඒ වගේම දකුණු වගේ පළාත් වලට යම් ප්‍රමාණයක ටිකක් වැඩි වර්ෂාපතනයක් ලැබෙන කාලයක් බවට පත් වෙලා තිබෙනවා. අමතර රාජකාරී දීමට චක්‍රලේඛයේ 28 දා වන විට නිකුත් නොකළොත් වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නවා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයයි අද දවසේ එහෙම කියන්නේ. අස්වැසුමෙන් රුපියල් 37කට අධිකව වංචා කළ කළමනාකරණ සේවා නිලධාරිනිය අද දක්වා රිමාන්ඩ් කියලා තවත්
තුරකින් අද පුවත්පත වාර්තා කරනවා. රුපියල් කෝටි 250ක මද්‍රව්‍ය සිද්ධියට නාවික හමුදා බුද්ධි නිලධාරියා දැලේ බැලුවම වංචා දූෂණ හොරකම් මේ පිළිබඳව තමයි ටිකක් වැඩියෙන් අපිට කියවන්න සිද්ධ වෙලා තියෙන පුවත්පත් කියවමු තුලත්. පෞද්ගලික සරසවිවල අධ්‍යාපනවේදී උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීමේදී උපාධියේ ගුණත්වය ගැන ගැටලු මතුවෙලා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියයි මැනවියයි එහෙම කියන්නේ. ඉතින් අද දවසේදී හරිනි අමරසූරිය අග්‍රාමාත්‍යතුමිය කියෝ කාරණාවන් අද පුවත්පතේ මුල් පිටුව වාර්තා කරනවා. ඒ වගේම අපි දන්නවා පහුගිය දින කිහිපය විශේෂයෙන්ම මැද පෙරදිග කලාපය උණුසුම් කරමින් ඊශ්‍රායල සහ ඉරාන අතර ගැටුම් තත්ත්වයක් වර්ධනය වුණා. ඉතින් ඉරාන ප්‍රහාර වලින් ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකික කාන්තාවන් දෙදෙනෙකුට තුවාල සිදුව ඇති බව අද පුවත්පත වාර්තා කරනවා. ඊශ්‍රායල ඉරාන ගැටුම නිසා ලෝක වෙළඳපොලේ බොර තෙල් මිල ඉහළට කියලා තවත් සටහනකින් අද දවසේදී කියවෙනවා. ඔය විදිහට අද පුවත්පතේ මුල් පිටුව තොරතුරු වාර්තා කරන ප්‍රධාන ඡායාරූප සටහන් සමග තොරතුරු වාර්තා කරන්නේ ඊශ්‍රායල ඉරාන ගැටුමෙන් දෙපාර්ශ්වයටම හානි. ඉරානයේ 128කට අධික පිරිසක් මරුට ඊශ්‍රායලයේ මරණ 13ක් දක්වා ඉහළට කියලයි එහි සටහන්ව තිබෙන්නේ. ලංකාදීප පුවත්පතේ මුල් පිටුව වෙත අපි අවධානය යොමු කරනවා. එහි ප්‍රධාන සිරස්තල අතර අපි සිහිපත් කළා ඔබට කොළඹ මහපුටුව මාලිමාවේ බල්තසාර්ටද සජබරීසාර සරූක්ටද තීරණය අද කියලා තමයි එහි දැක්වෙන්නේ. ඊට අමතරව තවත් සටහනක් දැක්වෙනවා. පහුගිය කාලේ පුරාම අවධානයට යොමු වෙච්ච අවධානයට ලක් වෙච්ච කාරණාවක් බොහෝ දෙනෙක් පිළිබඳව දේශපාලන වේදිකාවන් වල කතා කරපු කාරණාවක් පිළිබඳව වාර්තාව එළියට රතු ලේබල් කන්ටේනර් නිකම්ම නිදාස් කරනු බෑ. විමර්ශන කමිටුවෙන් නිර්දේශ අලුත් නිර්දේශ කිහිපයකුත් CID විමර්ශන රතු ලේබල් කරන ලද බහලුම් නිදහස් කිරීමේදී අනිවාර්ය රේගු පරීක්ෂාවක් අවශ්‍ය බව රතු ලේබල බහලුම් 323ක් දින දෙකකදී නිදහස් කිරීම සම්බන්ධ සිදුවීම් විමර්ශනය කිරීම සඳහා රජය විසින් පත් කරන ලැබූ කමිටුවේ අවසන් වාර්තාවෙන් නිර්දේශ කර ඇත කියලා තමයි එහි දක්වා තිබෙන්නේ. ලංකාදීප පුවත්පතේ ප්‍රධාන සිරස්තල අතර අද දවසේ මෙන්න මේ විදිහට තවත් සටහන් කිහිපයක් දැක්වෙනවා. ඉරානයත් ඊශ්‍රායලයත් මරාගෙන මැරෙන සටනක ඊශ්‍රායල් අනතුරු වැඟවීමෙන් ඉරානයේ ජනයන් නගර අත්හරිති එහෙමයි තින්නේ. ඉරාන ප්‍රහාර වලින් ඊශ්‍රායල සුපිරි ප්‍රහාරකයන් 3ක් බිම කියලා තවත් සටහනකින් කියනවා. ඒ වගේම ඉන්දියාවේ තවත් ගුවන් අනතුරක් හෙලිකොප්ටරයක් කඩා වැටි 7ක් මරුට බිලින්දියකත් ඒ අතර කියලා තමයි එහි දක්වා තිබෙන්නේ. අපි දෙන්නා බේරා ගන්න බලන්න යන മന്ത്രിලාගෙන් මහින්දානන්ද නලින් ඉල්ලති. ඔය නැත කාලේ දුන්නු නඩු තීන්දුව අනුව බන්ධනාගාරගත වුණා හිටපු අමාත්‍යවරුන් දෙදෙනෙක් මහින්දානන්ද අලුත්ගමගේ මහත්මයා සහ නලින් මහත්මයා නලින් ප්‍රනාන්දු මහත්මයා ඒ දෙන්න කියනවලු අපි දෙන්නා බේර ගන්න කියලා ඒ බලන්න යන മന്ത്രിලා දෙන්න අයගෙන් තමයි ඉල්ලන්නේ. මැදවච්චේ සභාවේ සභාපති මාලිමාවෙන් උපසභාපති පොහොට්ටුවෙන් තවත් සටහනක කියවෙනවා. මැදගම ප්‍රාදේශ සභාවෙත් එහෙම තමයි. මොණරාගල දිස්ත්‍රික්කයේ මැදගම ප්‍රාදේශ සභාවෙත් ඒ වගේ තත්ත්වයක් නිර්මාණය වුණා පහුගිය සතියේදී. ඒ අපි බලාගෙන ඉමු කොහොම වුණත් මේ සියලු දෙනාගේ වගකීම ප්‍රදේශයේ තමන්ගේ ප්‍රාදේශ සභා බල ප්‍රදේශයේ නගර සභා බල ප්‍රදේශයේ සේවාවන් සිදු කිරීම ඔවුන්ගේ සංවර්ධනයයි එකම අපේක්ෂාව බවට පත්වන්නට ඕන. අද ලංකාදීප පුවත්පතේ පංකජ රුවින්දගේ සරදම් සටහනක් අපි ඔබ වෙත ගෙනෙනවා. සාමාන්‍යයෙන් දේශපාලඥයෙක් වගේ පේන කෙනයි සාමාන්‍ය පුරවැසියයි දෙන්නම ඉන්නවා අද පංකජ රුවින්දගේ සරදම් සටහනේ. උඹලා කැමති කෙනාටනේ ඡන්දෙ දුන්නේ. එහෙම අහනවා මේ දේශපාලඥයා. සාමාන්‍ය පුරවැසියෙක් කියනවා ඔව් ඒක දැන් ඩීල් වෙලානේ කියලා තමයි කියන්නේ. ඔය විදිහටයි අද දවසේ මුල් පිටුවේ තොරතුරු සඳහන් වන්නේ. අපි ඇතුල් පිටුවල සටහන් වල තොරතුරු කීපයක් වෙතත් අවධානය යොමු කරමු. රැඳී සිටින්න මේ ඌව ගුවන්විදුලිය ගෙනෙන පුවත්පත් කියවමු. පුවත්පත් කියවමු සමගින් ඔබ අප රැඳී සිටින්නේ පුවත්පත්වල සඳහන් වන ප්‍රාදේශීය තොරතුරු වෙතයි අපි දැන් අවධානය යොමු කරන්නට සූදානම් වන්නේ. බදුල්ලේ පාලිත ආර්ය වංශ අද දවසේ ලංකාදීප පුවත්පතට වාර්තා කරනවා සිසු වියක් පාසලේ වැසිකිළිය ළඟ සිහි නැතිව වැටී ඉඳලා පොලිසියෙන් විමර්ශන. බණ්ඩාරල දෙමෝදර ද්‍රවිඩ විද්‍යාලයක සිසු වියක් පාසල් වේලාවෙන් පසු විදුහලේ වැසිකිළියක් ළඟ අභිරහස් ලෙස සිහිසුන්ව වැටී සිටියේදී හමුවේ මේ සිද්ධිය පිළිබඳව පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි බදුල්ල දිසා භාර නියෝජ්‍ය පොලිස්පති
සුජිත් වෙදමුල්ල මහතා පැවසූ බව එහි වාර්තා කරනවා. මොනරාගල කේසර ගුණතිලක වාර්තා කරන්නේ මොනරාගල ගරාජයක ගින්නකින් වාහන 4ක් පිච්චිලා අයිතිකරු දැනගෙන තියෙන්නේ මිතුරුකගේ කෝල් එකකින්. මොනරාගල පොලිස් බල ප්‍රදේශයට සනස බැංකුව අස්සල පිහිටි වාහන අලුත් වැඩියා කරන ගරාජයක 14 වෙනිදා ඇති වූ ගින්නකින් වාහන 4කට බරපතල හානි සිදු වී ඇතැයි මොනරාගල පොලිසිය පවසනවා කියලා එහි දක්වා තිබෙනවා. ඒකම අද දවසේදී අම්පාර වසන්ත චන්ද්‍රපාල වාර්තා කරනවා. මුහුදේ හදිසි අනතුරු දීවරීන්ට දැනුම් දීම පිළිබඳව ප්‍රධාන වැඩමුළුවක් පැවැත්වුණා. ඒ පිළිබඳව සටහන් ගණනාවක් දක්වා තිබෙන්නේ. දිගමඩුල්ල විශේෂ ඩී ඥානසිරි හෙට්ටිආරච්චිගේ වාර්තා කරනවා. කල්මුනේ මහරොහොලේ ලස්සන පහන් කුඩු ප්‍රදර්ශනයක්. ඒ වගේම දන්සලක් දීම පිළිබඳවත් අයිස්ක්‍රීම් දන්සලක් ලබා දීම පිළිබඳවත් එහි සටහන්ව තිබෙනවා. ඇල්ල ප්‍රසාද් රුක්මල් වාර්තා කරන පුනරුත්ථාපන රැඳවියක් ගෙල වැළලාගෙන මියයයි. තල්දෙන තරුණ වර්ධකරුවන්ගේ විශෝධන මධ්‍යස්ථානයේ පුනරුත්ථාපනය වෙමින් සිටි රැඳවියෙකු ගෙල වැළලාගෙන අසාධ්‍ය තත්ත්වයෙන් බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කර දැඩි සත්කාරයකගේ ප්‍රතිකාර ලබමින් සිටියේදී පෙරේදා මිය ගිය බව බදුල්ල පොලිසිය පවසනවා කියලා එහි දක්වා තිබෙන්නේ. වැල්ලවාය අයියා රින්දික වාර්තා කරනවා යුදගනාවේ ඇසල මංගල්‍යයට හමුවක්. බුත්තල ඓතිහාසික යුදගනා රාජමහා විහාරස්ථානයේ ඇසල මහා පෙරහැර මංගල්‍ය සාර්ථක කර ගැනීම සඳහා පැවති මූලික සාකච්ඡාවක් ඔබ වෙලස දෙදිසාවේ අස්ගිරි පාර්ශ්වයේ ප්‍රධාන සංඝනායක කර්ම වාගාචාර්ය පුරාවිද්‍යා පර්යේෂණ සූරි බුත්තල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බෞද්ධ කටයුතු සමායෝජක ඓතිහාසික යුදගනා රාජමහා විහාරයේ විහාරාධිපති ගල්ටම්වත්තේ නන්දරතන ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් හා දිස්ත්‍රික් ලේකම් පසන් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් බුත්තල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ශ්‍රවණගාරයේදී මෙම විශේෂ සාකච්ඡාව පැවැත්වුණු බව තමයි එහි දක්වා තිබෙන්නේ. ප්‍රාදේශීය තොරතුරු අතර මේ විදිහේ සටහන් ගණනාවක් ලංකාවේ පුවත්පත වාර්තා කරද්දී අද පුවත්පතේ සටහන් වන ප්‍රාදේශීය තොරතුරු වෙතත් අපි අවධානය යොමු කරන්න කියලා බලාපොරොත්තු වෙනවා. කල්තොට බුදුගල සෝමරත්න හිමියන් ඒ වගේම රාසගල සම්පත් ප්‍රියනන්දන වාර්තා කරනවා. බෝගසක අත්තක් කඩා වැටි සිසුවෙකුට දිවි අහිමි වූ බලංගොඩ රජවක ඉදවලේ අධ්‍යයන කටයුතු 18 යලි ආරම්භයි. බලංගොඩ රජවක මහාවිද්‍යාලයේ පසුගියදා 12 වෙනිදා සිදු වූ අනතුරින් පසු තුවාල ලැබූ සිසුන් 18 දෙනා අතරින් එක් දරුවෙක් හැර අනෙක් සියලුම සිසුන් ඊයේ වන විට ප්‍රතිකාර ලබා නිවෙස් බලා ගිය බව එම විදුහලේ විදුහල්පති MGS ජයතිලක මහතා පැවසූ බව සඳහන් වෙනවා. ඒ වගේම 18 වෙනිදා එම විද්‍යාලයේ කටයුතු සාමාන්‍ය පරිදි නැවත ආරම්භ කරන බව තමයි එහි දක්වා තිබෙන්නේ. ඒ වගේම හැටන් රංජිත් රාජපක්ෂ සහ ශාන් හුලන්නුගේ වාර්තා කරනවා. ගිනිගත් තෙන හරහා මස්කෙලිය ශ්‍රීපාද මාර්ගය 24 වෙනිදා දක්වා වසා දමයි කියලා තමයි එහි සටහන් වන්නේ. මේ ගිලා බැසීමේ අනතුරක් හේතුවෙන් තමයි එවැනි තීරණයක් ගෙන තිබෙන බව සඳහන් කරන්නේ. මොනරාගල සුමනසිරි ගුණතිලක නයනජීව බණ්ඩාර ලුණුගල ප්‍රසන්න පත්මසිරි වාර්තා කරන තොරතුරක්. සැමියා විසින් වෙඩි තබා බිරිඳව ඝාතනය කරලා. සැමියා විසින් වෙඩි තබා බිරිඳ ඝාතනය කරතයි මැදගම පොලිසිය සඳහන් කරයි. මැදගම කැන්දවෙන්න කොම්ගස්ලන්ද බලගස්සාර පදිංචි MG නිරෝෂා ප්‍රදර්ශනී රාජපක්ෂ 38 හැවිරිදි කාන්තාවක් මෙසේ ජීවිතාක්ෂයට පත්ව ඇති බව එහි වාර්තා කොට තිබෙන්නේ. මිද්දිනිය ප්‍රමෝද් චතුරංග වාර්තා කරන තලාව ශ්‍රී බෝධිරුක්කාරම් විහාරයේ ඉදිකළ මෛත්‍රී බෝධිසත්ව පිළිරුව නිරාවරණය කිරීම පිළිබඳව තොරතුරු. අද පුවත්පතේ මේ විදිහේ සටහන් ගණනාවක් තිබෙනවා ප්‍රාදේශීය තොරතුරු අතර. ඒ වගේම මීගමුව බර්ටි වීරසිංහ වාර්තා කරනවා ගිනිගත් ත්‍රිරෝද රථයක තිබූ පොලිස් නිලධාරියාගේ සිරුර පිළිබඳව පුළුල් විමර්ශන කියලා එහි සටහන් කොට තිබෙන්නේ. අද දවසේ ප්‍රාදේශීය තොරතුරු ඒ විදිහට දැක්වෙදී අපි ක්‍රීඩා පිටුව වෙතත් අද අවධානය යොමු කරන්නට බලාපොරොත්තු වෙනවා. මොකද ක්‍රිකට් තරඟ සංචාරයක් අලුත් තරඟාවලියක් ආරම්භ වෙනවා හෙට දිනේ පටන්. සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමගින් ගාල්ලේදී හෙට ආරම්භ වන පළමු ටෙස්ට් තරඟය සඳහා 18 දිනකින් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම එළි දැක්විය. මේ ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් නායක හා ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් ක්‍රීඩා කරන අවසන් ටෙස්ට් තරඟය වන බව ඔහු පසුගියදා ප්‍රකාශ කළ බවත් වාර්තා කරනවා. ඉතින් හෙට දිනෙන් මේ බොහෝ කාලයකට පස්සේ තමයි ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රිකට් පිටියට පිවිසෙන්නේ. මාස ගණනාවක නිහඬියාවෙන් පස්සේ IPL තරඟාවලිය සඳහා ක්‍රීඩකයන් කීප දෙනෙක් සහභාගී වුණා. නමුත් කණ්ඩායමක් විදිහට ජාත්‍යන්තර තරඟයකට බොහෝ කාලයකට පස්සේ තමයි හෙට දිනෙන් ආරම්භ වෙන්නේ. බංග්ලාදේශයේ කණ්ඩායම සමග තරඟ සංචාරය ටෙස්ට් තරඟ දෙකක් ඒ වගේම එක් දින තරඟාවලියක් T20 තරඟාවලියකුත් මීට අන්තර්ගත වෙනවා. ඉතින් සියලු තරඟ ජයග්‍රහණයෙන් ශ්‍රී ලාංකිකයින්ට
නිමා කරන්න හැකියාව ලැබෙන්න කියලා අපි අද දවසේ ප්‍රාර්ථනා කරනවා. ඒ සමගම අපි පුවත්පත් කියවමු නිමාවටපත් කරන අද දවසේ හෙට දවසේ පුවත්පත් කියවමු සමගින් එක්වන්නටයි ඔබට ආරාධනා කරන්නේ. අදත් පුවත්පත් කියවමු සමගින් එක්වනවා මම අජිත් වසන්තයපා.